සේනක දමයන්ත පළාත් සභා මන්ත්‍රීතුමනි, හිටපු පළාත් සභා මන්ත්‍රී කිසිරි ප්‍රනාන්දු මැතිතුමනි, ලාල් පීරිස් මැතිතුමනි, හිටපු නගරාධිපති රවිනාත් ගුණසේකර මැතිතුමනි, වත්මන් නගර සභාවේ විපක්ෂ නායක කුලරත්න පීරිස් මැතිතුමනි, ගාවින් මත්තෙස් මැතිතුමනි, මට සභාවෙන් මම ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි. ගාවින් මත්තෙස් මැතිතුමනි, අතුල පීරිස් මැතිතුමනි, මැක්සි ප්‍රනාන්දු මැතිතුමනි, සුනිල් නන්දසිරි මැතිතුමනි, තිසර මෙන්ඩිස් මැතිතුමනි, හර්ෂ සිල්වා මැතිතුමනි, අනුර සිරි සිල්වා මැතිතුමනි, රංජිත් කුරිය මැතිතුමනි, මගේ මිත්‍ර ටිරෝන් ප්‍රනාන්දුගේ දියණිය ටිහානි මැතිණියනි, ඔබ සියලු දෙනාගේම අවසරයි. අද මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා මොරටුවේ එක්සත් ජාතික පක්ෂ සංවිධානයට මට දුන්න ආරාධනාව ගැන මොරටුවට පැමිණෙන්න. සේනක දමයන්ත පළාත් සභා මන්ත්‍රීතුමා සංවිධායකව සිටියදී එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගෙන් ඔහු ඉල්ලීමක් කළා ඉරාන් වික්‍රමරත්නව මොරටුවට ගෙනෙන්න. මම මොරටුවට ආපු දවසේ ඉඳලා සේනක දමයන්ත මැතිතුමා, කිත්සිරි ප්‍රනාන්දු මැතිතුමා, කුලරත්න පීරිස් මැතිතුමා ඇතුළු මේ මුළු මොරටුවේ එක්සත් ජාතික පක්ෂ සංවිධානයම මට විශාල සහයෝගයක් දක්වලා තියෙනවා. මම යන තැන මොරටුවේ ජනතාවගේ උණුසුම් ඒ ආදරය, උණුසුම් සෙනහස මට දැනී තිබෙනවා. මට දැන් හිතෙනවා මම මොරටුවේම කොල්ලෙක් කියලා මට දැන් හිතෙනවා. අද අපි මෙතනට පැමිණ සිටින්නේ ජනවාරි 8 වෙනිදා අපි ගත්ත තීරණය මේ රටේ ජනාධිපති කරන්න මෛත්‍රීපාල සිරිසේනව මේ රටේ වෙනසක් කරන්න ගත්ත තීරණය තව අපි ඉදිරියට ගේන්න ඕනේ කියන එක කතා කරන්නයි අද අපි මෙතන රැස් වුණේ. ජනවාරි 8 වෙනිදා මේ රටේ විශාල වෙනසක් ඇති වුණා. ඒ වෙනස කොයි විදියට බැලුවත් ඒක විශාල වෙනසක්. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ළඟදී කතා කරනකොට කිව්වා මම මහින්ද රාජපක්ෂගේ අපේක්ෂකතාවට විරුද්ධයි. ඒ විතරක් නෙවෙයි මම ඒ වේදිකාවටවත් නගින්නේ නැහැ කියලා. අපි දන්නවා මැතිවරණ කොමසාරිස් කිව්වා ජනාධිපතිතුමාගේ කතාව නැවත මේ රාජ්‍ය නාලිකා හරහා විකාශනය කරන්නත් බැහැ කියලා. ඊයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ලියුමක් ලිව්වා මහින්ද රාජපක්ෂ පරාජිත ජනාධිපතිතුමාට. ඒ ලියුමන ලියනකොට ඔහු ඒකේ සඳහන් කළා කරුණා කරලා ජාතිවාදය මේ රටේ අවසන් එපා කියලා ඒ ලියුමනේ ලිව්වා. මිත්‍රය, මේ රට අපි ගොඩ ගන්න නම් අපි මේ රටේ ජීවත් වෙන සියලුම ජන කොටස් අපි එකතු වෙලා අපි වැඩ කරන්නට ඕනේ. අපි අද ජීවත් වන්නේ නවීන ලෝකයකයි. අපි අද ජීවත් වන්නේ විද්‍යාවේ දියුණුව අසීමිතයි. අපි අද දන්නවා මේ නවීන ලෝකේ දරුවන් ලබා ගන්න ටෙස්ට් ටියුබ් දරුවන් කියලා දරුවන් සිටිනවා. ශුක්‍රාණුව ලබා ගන්නේ යුරෝපයෙන්, ඩිම්බය අප්‍රිකාවෙන්, මව් ගැබ
ආසියාවෙන් කුලියට ලබා ගන්නවා. දරුවෙක් උපදිනවා. මම කැමති දැනගන්න ඒ දරුවා යුරෝපීයද අප්‍රිකානුවෙක්ද සිංහලෙක්ද කියන එක මම කැමති දැනගන්න. මිත්‍රය අපි අද ජීවත් වන නවීන ලෝකේ වැදගත්ම දේ ඇවිල්ලා මනුෂ්‍යත්වයයි. මම දේශපාලනයට ආවේ එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ ආරාධනාව උඩයි. රනිල් වික්‍රමසිංහ නායකතුමා මට කතා කරලා කීප වතාවක්ම කිව්වා ලංකාවේ දේශපාලනයට එන්න කියලා. මේ තුන්වෙනි වතාවේ කතා කරපුවම තමයි මම එතුමාගේ ආරාධනාව උඩ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ අසුනක් ගත්තේ. මම එන්නේ දේශපාලන පවුලකින් නෙමෙයි. මම එන්නේ සාමාන්‍ය පවුලකින්. නමුත් මගේ වෘත්තිය හරහා මම මේ පක්ෂයේ පිටුපස ඉඳගෙන අවුරුදු 20කට කරු ජයසූරිය මැතිතුමාට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ පක්ෂයට කරපු සේවය උපදේශකයෙකු හැටියට ක්‍රියාකාරියෙකු හැටියට ඕන් මට ආරාධනා කළා. මට කිව්වා ඉරාන් ජාතික සංවර්ධන බැංකුවේ ඉහළම පුටුවේ හිටියා රටට සේවයක් කරන්න පුළුවන් වුණා. ඔබතුමා දේශපාලනයට ආවොත් ඊටත් වැඩි සේවයක් රටට කරන්න පුළුවන් කියලා මම ඒ අභියෝගය බාර අරගෙන පාර්ලිමේන්තුවට පැමිණුනේ මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් හඬක් නගන්නයි. මම කොළඹ නගරයේ වතු වලට යනකොට මම පුදුම වුණා දුගීභාවය දැකලා. නමුත් මම මොරටුවට ඇවිල්ලා මම මොරටුවේ ගම්වල ඇවිදිනකොට මම ඊටත් වැඩි දුක් වුණා මොරටුවේ දුගීකම දැකලා. සමහර අයට පානීය ජලය නැතිකොට අනෙක් සමහරුන්ට නිවාසවල පීනුම් තටාක තියෙනවා. සමහරුන්ට දවසකට වේලේ කන්න බැරිකොට මම වගේ වාසනාවන්තයන්ට අපිට ඕනටත් වැඩි ආදායම ලැබුණා. මේ වගේ අසාධාරණ තියෙන සමාජයක් තුලයි අපි ජීවත් වන්නේ. ඉහළම ආදායම ලබන 20% මේ රටේ දලදේශීය නිෂ්පාදනයෙන් 54% පරිභෝජනය කරනවා. අඩුවෙන් ආදායම් ලබන 104යි මේ රටේ දලදේශීය නිෂ්පාදනයෙන් පරිභෝජනය කරන්නේ. අපි මේක වෙනස් කරන්නට ඕනේ. මම මගේ පාර්ලිමේන්තු සගයන් සමග මේ රටේ අස්සක් මුල්ලක් නැර ගමන් කරනකොට අම්මලා ඇවිල්ලා කිව්වේ අනේ මගේ පුතා දුවට පුතාට හොඳ ඉස්කෝලයක් ලබලා දෙන්න, හොඳ පාසලක් ලබලා දෙන්න, මන්ත්‍රීතුමා මොන හරි කරන්න. මම යන තැන මේ අදෝනාව මම ඇහුවා. නමුත් මිත්‍රය ඇත්තටම ක්‍රමය වෙනස් කරන්නේ නැතුව මේවට විසඳුම් හොයන්නට බෑ. මන්ත්‍රීතුමාගේ නියමයෙන් මේව විසඳන්නට බෑ. ඒ නිසා අපේ මැතිවරණ ප්‍රකාශය අපි තීරණය කළා අධ්‍යාපනයට ආයෝජනය වැඩි කරන්න. ක්‍රමයෙන් දැන් ආයෝජන ප්‍රමාණයට වැඩි 4 ගුණයක් වැඩි කරන්න. ඒක අපි කරනවා. අපි ඒක කරන්නේ ඒ අම්මා අපෙන් ඉල්ලුවේ පාසලක් නෙමෙයි හොඳ පාසලක්. ඒ අම්මා අපෙන් ඉල්ලුවේ අධ්‍යාපනයක් නෙමෙයි හොඳ අධ්‍යාපනයක්. හොඳ අධ්‍යාපනයක් දෙන්නට නම් අපි සෑම පාසලකම ප්‍රමිතිය ඉහළට නංවන්නට ඕනේ. අග්‍රාමාත්‍යතුමා තීරණයක් ගත්තා මේ රටේ සෑම දරුවෙකුටම අවුරුදු 13ක අධ්‍යාපනයක් දෙන්න. සමහර දක්ෂයි විභාගවලට. නමුත් හැම දරුවම විශේෂිතයි. මට මතකයි මගේ අම්මා මාවයි මගේ අයියාවයි කෑම මේසෙ තියාගෙන උගන්වනවා. මම විභාග සමර්ථ වුණා. උසස් පෙළ කළා. විශ්වවිද්‍යාලයට ගියා. මගේ අයියා විභාග වලින් අසමර්ථ වුණා. නමුත් මගේ අම්මා දැනගෙන හිටියා එතුමත් විශේෂිතයි කියලා. එතුමට තිබුණ හැකියාවල් මට වැඩිය. අග්‍රාමාත්‍යතුමාට මේක තේරෙන නිසා ඕ අපිට කිව්වා හැම දරුවෙක්ම විශේෂිතයි. ඒ නිසා හැම දරුවෙකුටම ඕන්ගේ හැකියාව අනුව ප්‍රායෝගික හැකියාවල් තියෙනවා නම් විභාග කරන්න
කරන්න අවශ්‍ය නැහැ. ඒ දරුවන්ට ආයෝජනය කරන්න. ඒ දරුවන්ගේ අනාගතය ගොඩ නගන්න. රුපියල් 10000කට 15000ක පඩිපතකට නෙවෙයි. රුපියල් 30000 40000ක පඩිපතකට ශ්‍රම වෙළඳ පොළට එකතු වෙන්න පුළුවන් පුහුණුවක් ඒ දරුවන්ට ලබා දෙන්න කියලා මේක අපේ මැතිවරණ ප්‍රකාශයේ පොරොන්දුවයි. ඔබේ දරුවා ඉලක්ක කරගෙන තමයි අපි ඒක කරලා තියෙන්නේ. එපමණක් නොවේ. අපි දන්නවා යන තැන තරුණ තරුණියන් අතරේ විරකියාව තියෙනවා. යන තැන අම්මලා විල කියනවා අනේ පුතාට කොහොම හරි රැකියාවක් හොයලා දෙන්න. රැකියාවක් නැහැ පුතාට. රැකියාවක් හොයලා දෙන්න. බයෝඩේටා එක අපේ අතට දෙනවා. අවුරුද්ද දෙකක් යනවා. නමුත් අවුරුද්ද දෙකක් ගියා. ඒත් හම් වෙන්නේ නැහැ.